අද මම කතා කරන්නේ අපිට නිතරම කියන්නේ දොරකට සාමාන්‍ය එක වගේ භාවිතා වන kanji 5ක්. මේක අනිවාර්යෙන්ම kanji 5 සාමාන්‍ය රචනා ප්‍රශ්නවලදී රචනාවලදී තමයි ගොඩක්ම භාවිතා වෙන්නේ. තව kanji විදියට අහනවා. kanji වලට තේරුම විදියට අහන්න පුළුවන්. අපිට තේරුම දීලා kanji අහන්න පුළුවන්. ඒ වගේ මේ පළවෙනියටම තියෙන්නේ අපි වහනවා to close kanji අපි අර්ථ දෙකක් ගන්නවා. ඒක ඩික්ෂනරි ෆෝම් එකේ පළවෙනි වහනවා සිමෙරු කියන්නේ වහනවා සිමෙරු. ඒක අපි සාමාන්‍ය මස් ෆෝම් එකේ ලියන්නේ මස් සිමෙරු. ඒක ඩික්ෂනරි ෆෝම් එක සිමෙරු. ඊට පස්සේ වැහෙනවා සිමාරු. ඒක ඉබේ වෙන දෙයක්නේ. සිමාරු මේක සිමෙරු වහනවා මේක වැහෙනවා. සිමාරු ඒකේ මස් ෆෝම් එකට යනකොට සිරිමස් වෙනවා. මස් ෆෝම් එකේදී මස් මේක වහනවා මේක වැහෙනවා. අනිත් එක හිකු. මේ තියෙන හිකු අදිනවා පුල් kanji අදිනවා හිකු. ඒක ඩික්ෂනරි ෆෝම් එක තමයි හිකු. අපි සාමාන්‍යයෙන් මස් ෆෝම් එකේ ලියද්දී හිකි මස් අදිනවා පුල් කියන්නේ දොරක් අදිනවා ඒ වගේ අදිනවා. මේ kanjiෙන් කියන්නේ පුෂ් කරනවා. අරක පුල් පුෂ් එක්ක ඔබනවා ප්‍රස් කරනවා. ඒ ඔක්කොටම තෝරම ඩික්ෂනරි ෆෝම් එක ඔසු. ඒක ප්ලේන් ෆෝම් එක. ඒක මස් ෆෝම් එකට ගියාම ඔෂි මස්. ඔබනවා තල්ලු කරනවා පුෂ් ප්‍රස්. මේ kanji තමයි සුතේරු විසි කරනවා අපි කුණු වගේ ගොමියොස් තුරු. ඒ කියන්නේ විසි කරලා දානවා සුතේරු. මේක තමයි ඩික්ෂනරි ෆෝම්. මේ මස් ෆෝම් එකට ගියාම සුතේමස්. මේක දෙවෙනි කාණ්ඩයේ ක්‍රියාවල් සුතේමස් විසි කරනවා ත්‍රෝවියන්. අන්තිම kanji අහුලනවා. බලන්න මේ ඔක්කොගේම එක වගේ මෙන්න මේ එක වගේ මෙතන තමයි වෙනස් වෙලා තියෙන්නේ මේකේ. ඒකට කියන්නේ හිරොයිමස් අහුලනවා හිරොයිමස්